ක්‍රිබ්බිස්කෝ එකට අපි කියනවා ණය ලකුණ කියලා. ක්‍රිබ්බිස්කෝ ලෝකේ භාවිතා වෙන දියුණු ක්‍රමවේදයක් ණය අවදානම් කළමනාකරණයේදී. ක්‍රිබ්බිස්කෝ එකකින් සරලව කියන්නේ ඔයාට ණයක් දුන්නොත් ඉදිරි කාලය ඇතුළත මෙම ණය නොගෙවා පැහැර හරින්න තියෙන සම්භාවිතාවය කොච්චරද කියලා. ක්‍රිබ්බිස්කෝ එකක් හැමතිස්සෙම වෙනස් වෙනවා. ඔයාට ඒක වෙනස් කරගන්න පුළුවන්. ක්‍රිබ්බිස්කෝ එකක් ගණනය කිරීමේදී සැලකිල්ලට ගන්නවා ණය ආපසු ගෙවුම් අතීතය, ඔයාගේ ණය කැටිභාවය, පුද්ගලික තොරතුරු සිද්ධ වෙච්ච වෙනස්කම් සහ බැංකු මූල්‍ය ආයතනත් එක්ක ගනුදෙනු කරද්දී සිදු වෙච්ච කටයුතු මේ ආදී ගොඩක් දේවල්. හැබැයි මේ දේවල් දිනපතා වෙනස් වෙද්දී ඔබගේ ණය පිළිබඳ හැසිරීම වෙනස් වෙද්දී ඔබේ ක්‍රිබ්බිස්කෝ එක එහෙම නැත්නම් ණය ලකුණත් මේ තොරතුරු අනුව වෙනස් වෙන්න පුළුවන්. ක්‍රිබ්බිස්කෝ එකක් 250 ඉඳලා 900 දක්වා වපසරියක පවතිනවා. එතකොට තමන්ගේ ණය හැසිරීම අනුව තමන්ට ලැබෙන ස්කෝ එක අනුව තමන්ට අදාළ අවදානම් පන්තියක් තීරණය වෙනවා. මේ අනුව කෙනෙකුගේ ස්කෝ එක වැඩි අගයක් ගන්නවා නම් එකෙන් අදහස් වෙන්නේ ණය අවදානම අඩුයි කියලා. අඩු ස්කෝ එකකින් වැඩි ණය අවදානමක් පෙන්නනවා. ස්කෝ එකක තියෙන වාසිය තමයි එය ඔබගේ ණය සම්බන්ධ වූ ශක්්‍යතාවය පෙන්වන තව එක ක්‍රමයක් වෙන නිසා. මේක හැමතිස්සෙම වෙනස් වෙන නිසා ගනුදෙනුකරුවන්ට පුළුවන් තමන්ගේ ණය කටයුතු මනාව කළමනාකරණය කරගැනීමෙන් හොඳ ක්‍රිබ්බිස්කෝ එකක් එහෙම නැත්නම් හොඳ ණය ලකුණක් අත්පත් කරගන්න. ක්‍රිබ්බිස්කෝ අපි හිතනවා ක්‍රිබ්බිස්කෝ එක තමයි ඔයාට ඔයාගේ බැංකුවට ඔයා ගැන කියන්න තියෙන හොඳම ක්‍රමය.